සහිත වෘත්තිකෙක් වෙන්න යනවා. ඉංජිනේර කෙනෙක් වුණත්, ડોක්ටර් කෙනෙක් වුණත් ඒ හා සම්බන්ධ වෘත්තියකට ගියත් මේ මෙඩිසින් ෆීල්ඩ් එකේ හිපොක්‍රටික් ඕත් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා වගකීමක් සහිත වෛද්‍ය වෘත්තිකයෙක් ලෙස හැසිරෙන්නේ යයි පොරොන්දු වෙනවා. ඉංජිනේරින් කරොත් ඒකේ තියෙනවා මේ ISL නැත්නම් IEE මේ Code of Ethics කියලා එකක්. අපි ඒකට එකඟ වෙනවා ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කිරීම සඳහා අපි ඒකට සයින් කරනවා. ඒ නිසා සයන්ස් කරන ළමයි සරලව වෙනස්. ඇත්තම තන්දරේ. ඔයා සයන්ස් තෝරාගත්තා නම් ඔයා ඒකට ගැලපෙන්න හැසිරෙන්න ඕනේ. අර මිනිස්සෙක් මොන හරි දෙයක් අචීව් කරන්නේ අර 3B's method කියන එකෙන් believe, behave, become. ඔය අපේ wristband වල හැම වෙලාවෙම මම ඒක ගහනවා. ඔයාලගේ බෑන්ඩ් එකේ මම ඒක ගැහුවේ නැහැ මං හිතන්නේ. අදිනවා. ඔයාලගේ බෑන්ඩ් එකේ තියෙනවා. believe, behave, become. ඒ කියන්නේ ඒකට කියනවා 3B's method කියලා. 3B's method කියන්නේ ඔයාට මොන හරි දෙයක් අචීව් කරන්න ඕන නම් ඔයා කලින්ම ඒ ගැලපෙන විදිහට හැසිරෙන්න ඕන. ඒ කියන්නේ ඔයා ඒකට ගැලපෙන විදිහට හැසිරෙන්න ඕන. පළවෙනි දේ. එතකොට තමයි අර නිකන් නැචරලි ඔයාව ඒකට යොමු වෙන්නේ. ඔයා සයන්ස් කරන මිනිස්සෙක් විදිහට පිස්සු ගලින්න බෑ සරලව. ඊළඟට බිලිව් පළවෙනි එක. බිලිව් කියන්නේ ඔයා විශ්වාස කරනවට මේක කරන්න පුළුවන් කියන පළවෙනි කාරණාව. දෙවෙනි එක බිහේව් ඔයා විදිහට හැසිරෙන්න ඕනේ. තුන්වෙනි එක කියන්නේ ඒතර ඔයා ඒ තතර නිකන්පත් වෙන්න. අර මිනිස්සෙක් ටයිම් ටේබල් එක බලලා කියන්න පුළුවන් මූ තව අවුරුදු 10ක් යනකොට මේ ලංකාවේ ඩයල් එකක් කරනවද නැද්ද කියලා. ඒ හින්දා දැන් තාම වරක්කු නැහැ කවුරුවත්. දැන් වෙනස් වෙන්න, හැදෙන්න, ඉලිවලක් වෙන්න. ඔයා වගකීමක් සහිත දෙයකට යන්නේ. ලෝකේ වටිනාම වෘත්තීන් සඳහා ඔයා යන්න තමයි මේ තෝරාගෙන තියෙන්නේ. ඔයා මෙතෙන්ට ආවේ නිකන් නෙමෙයි. ඔයා මේ වෙනකොට ඔයාගේ හොඳ ඔයා එක වසරේ ඉඳන් 11 වසර වෙනකන් සාධනීය ගේමක් ගහපු හින්දා නෙමෙයි මෙතෙන්ට ආවේ. ඔයා ඇවිල්ලා මේ ඔයාගේ වයසේ ඉන්නේ උන්ගෙන් හොඳම 100ට 10 විතර තමයි ඉතින් ආයේ. හොඳම 100ට 10 15 කියන්නකෝ. හේතුවක් ඇදුවනේ ඔයා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ගැලවෙන්න හැසිරෙන්න. බොරුවට නම් ආතල් එකේ ඉන්න බා. ආතල් එකේ ඉන්න. මං කියන්නේ නිකන් අර කාලේ නාස්ති කරන්න එපා. ඒකෙන් කියන්නේ නැහැ ටීවී සීරීස් එකක් බලන්න එපා, ෆිල්ම් එකක් බලන්න එපා, මැච් එකක් බලන්න එපා. ඒව ඕනි තරම් බලන්න. ගේම් ඕනි තරම් ගන්න. හැබැයි සතියක දිනවනේ වෙන්න ඕන දේවල් ටික. අන්න ඒ දේවල් ටික වෙන්න ඕනේ. එච්චරයි. හරිද? ඒ සතියක වෙන්න ඕන දේවල් ටික වෙන්න ඕනේ එච්චරයි. ඒ ටික වෙලා ඕන එකක්. ඔයා කොච්චර ට්‍රිප් ගියක්, කොච්චර ටීවී සීරීස් බැලුවත්, කොච්චර ගේම් ගැව්වත් අදාළ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔය සාමාන්‍ය කැම්පස් වල ඉන්නේ වුණොත් එහෙනම් පට්ට ගේම් ගහලා ගන්නවා. සාමාන්‍ය ඉංජිනේරින් ෆැකල්ටි වල ඉන්නේ උගේ ඔක්කොම ඕනට වඩා ඔක්කොම වඩා කරන් ගේම් ගහන්නේ. බෝඩින් වල එහෙම දැන් නම් ඔය ෆ්‍රී මොනවාද PUBG Free Fire වගේ දේවල් කරන්නේ. හරිම රස්තාරි මොනවද දිනනවා නිකන් අර ඒ ඔන්ලයින් ජොයින් වෙලා ගන්න පුළුවන් ගේම් ටිකක් අර මම යුනිවර්සිටි එකේ ඉන්නකොට දැන් ඊට අවුරුදු මම යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් ඉන්නකොට ගොඩක් මර ඔය PUBG ඒ සීන් එක එච්චර ප්‍රසිද්ධ නෑ. අර ඒ කාලේ ගහන්නේ බෝඩි මේ ඔක්කොම කට්ටිය ලැප්ටොප් ගෙනාවා. කොට් මොබයිල් ගහන්න මේ සිමියුලේටර් එකක් දාගෙන ලැප් එකේ. හරිද? ඒ කියන්නේ මේ ඉංජිනේරින් මෙඩිසින් කරන්නේ උන් කියන්නේ අර ටීවී බලන්නේ නැති මේ ටීවී සීරීස් බලන්නේ නැති ට්‍රිප් යන්නේ නැති ගේම් ගහන්නේ නැති අර සිරිමත් මගේ සකිය වගේ උන් නෙමෙයි. හරිද? ඔයාගේ වගකීම ඔයා ඉෂ්ට කරන්න ඕන කරන්න ඕන දේවල් ටික කරන්න ඕනේ. හැබැයි අනිත් පැත්ත ඕන එක ප්‍රශ්නයක් නැහැ. ඔයා වෙන්න ඕන දේවල් ටික වෙන්න ඕනේ. වෙන්න ඕන දේවල් ටික වෙන්න ඕනේ. එච්චරයි. හරිද? වෙන්න ඕන දේවල් සතියක් ඇතුළතදී වෙන්න ඕන දේවල් ටික වෙන්න ඕන. සතියක් ඇතුළත වෙන්න ඕන දේවල් ටික මොනවද? පාඩම හොඳට මෙච්චරයිනේ. පාඩම හොඳට අහගත්තා. ෆුල් ෆෝකස් අහගත්තා. ඒ ටිකේ පිසු ගලින්න බෑ. පාඩම අහගත්තා. ඊළඟට සතිය ගෙදර ගියා පොඩ්ඩක් බැලුවා. හෝම්වර්ක් දුන්නා නම් ටිකක් කරා. try එකක් දුන්නා හැදෙන්න පුළුවන් නොහැදෙන්න පුළුවන් try කරා. ඔන්ලයින් ටෙස්ට් එකකට චුට්ටක් ලෑස්තිලා ඔන්ලයින් ටෙස්ට් එක ලිව්වා. from last week එකේ ඩිස්කෂන් එක දානවා ඒක ටිකක් බැලුවා. ඔන්ලයින් ටෙස්ට් එකේ ඩිස්කෂන් එක දානවා ඒක ටිකක් බැලුවා. ඊළඟ දවසේ මන් දිනවා. ඔච්චරයි. ඔය ටිකට මහා පෑ ගාණක් යන්නේ නැහැ. ඔය ටික රට්ටක් ගාලා කරගත්තා ඒක.
ඊට අතරමැද ඔයා අනිත් සබ්ජෙක්ට් එකෙත් ඒ අදාළ ටික කරා ඊට අනිත් සබ්ජෙක්ට් එකේ ඊට අදාළ ටික කරා ඊට පස්සේ ඔයා ඕනෙම ගුණක් කරන්න. හැබැයි අර ටික වෙන්න ඕන. වෙලාව නැහැ කියලා හිතන්න එපා. ඒ ටික කරාම මට වෙලාව නැහැ ඊටු ටික කරන්න. මිනිස්සුන්ට ඕන තරම් වෙලාව තියෙනවා. මිනිස්සුන්ට කොච්චර වෙලාව තියෙනවද කියලා තේරුම් ගන්න ඕන නම් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ටයිම් එක පොඩ්ඩක් බලන්න. ඒතරට තේරුම් ගත්තා මිනිස්සුන්ට කොච්චර වෙලාව තියෙනවද. ඔයාගේ ෆෝන් එකේ එක එක apps වල usage times බලන්න. ඔයාට හිතේ මිනිස්සුන්ට මෙච්චර වෙලාව තියෙනවද කියලා. හරි? මිනිස්සුන්ට ඕන තරම් වෙලාව තියෙනවා. හරි? ඊළඟට මේ අන්න වර්තමානයට ගැලපෙන විදිහට පුළුවන් තරම් මේ වැඩ කරන්න අර ඔයා දැනගෙන යන්න මේක කවුද වෙන්න යන්නේ ඇයි මොකද්ද මම මේ කරන්නේ මාර ලොකු පාත් ටිකක් මේකෙන් ඕපන් වෙන්නේ